Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝ කන්ජි අක්ෂර පාඩම් මාලාවේ 6 වන කොටස. අද වීඩියෝවෙන් අපි මේ කන්ජි අක්ෂර 10 පිළිබඳව සාකච්ඡා කරමු. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කන්ජි සටහන් වෙල්කම් ජපන් අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. අද දවසේ කතා කරන පළමු කන්ජි අක්ෂරය. මේක රැකියාව කියන වචනය සඳහා භාවිතා කරන කන්ජි අක්ෂරයක්. මේක කියවනවා සුකා කියලා සහ ෂී කියලා. පළමු උදාහරණය ශිකතෝ. ශිගොතෝ රැකියාව. දෙවෙනි එක ශිතාකු. ශිතාකු සකස් කිරීම. අපි බලමු කන්ජි අකුර අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා කාර්ය කියන අදහස සඳහා අඳිනු ලබන කන්ජි අක්ෂරය. මේක කියවෙනවා කොතෝ කියලා සහ ජී කියලා. පළවෙනි උදාහරණය කජි. කජි ගින්දර. දෙවෙනි එක යෝජි. යෝජි කාර්ය. තුන්වෙනි එක දයිජිනා. දයිජිනා වැදගත්. අපි බලමු මේ කන්ජි අකුර ලියන විදිහ. ඊළඟට තියෙනවා රිදී කියන අදහස සඳහා අඳිනු ලබන කන්ජි අක්ෂරය. මේකේ කුණ්‍යොමි කියවීමක් නැහැ. ඔන්‍යොමි කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්‍යොමි කියවීම ගින්. පළවෙනි උදාහරණය ගින්. ගින් රිදී. දෙවෙනි එක ගින්කෝ. ගින්කෝ බැංකුව. අපි බලමු මේ කන්ජි අකුර අඳින විදිහ. ඊළඟට තියෙනවා සේවකයා කියන අදහස සඳහා අඳිනු ලබන කන්ජි අක්ෂරය. මේකෙදිත් කුණ්‍යොමි කියවීමක් නැහැ. ඔන්‍යොමි කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්‍යොමි කියවීම ඉන්. බලමු උදාහරණ. පළවෙනි එක කයිෂයින්. කයිෂයින් සමාගම් සේවකයා. දෙවෙනි එක ගින්කොයින්. ගින්කොයින් බැංකු සේවකයා. තුන්වෙනි එක තෙන්ඉන්. තෙන්ඉන් සේවකයා. අපි බලමු මේ කන්ජි අක්ෂරය අඳින්නේ කොහොමද කියලා.
ඊළඟට තියෙනවා වෛද්‍යවරයා කියන අදහස් සඳහා අඳිනු ලබන කංජ අක්ෂරය. මේකෙදිත් කුණ්‍යමි කියවීමක් නැහැ. ඔන්යොමි කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්යොමි කියවීම ඊ. පළවෙනි උදාහරණය ඉෂා. ඉෂා වෛද්‍යවරයා. දෙවැනි එක ඉගාකු. ඉගාකු වෛද්‍ය විද්‍යාව. අපි බලමු මේ කංජ අකුරු අඳින විදිහ. ඊළඟට තියෙනවා වෛද්‍යවරයා කියන වචනය ලියනකොට පාවිච්චි වෙන අනිත් කංජ අක්ෂරය. මේක කියවනවා මොනෝ කියලා සහ ෂා කියලා. පළවෙනි උදාහරණය මොනෝ. මොනෝ පුද්ගලයා. දෙවෙනි එක හයිෂා. හයිෂා දන්ත වෛද්‍යවරයා. තුන්වෙනි එක ගකුෂා. ගකුෂා විද්වතා. අපි බලමු මේ කංජ අකුරු අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා වැඩ කරනවා කියන අදහසට අඳිනු ලබන කංජ අක්ෂරය. මේක කියවනවා හතරා කියලා සහ දෝ කියලා. පළවෙනි උදාහරණය හතරකු. හතරකු වැඩ කරනවා. දෙවෙනි එක ජිදෝ. ජිදෝ ස්වයංක්‍රීය. අපි බලමු මේක අඳින්න විදිහ. ඊළඟට තියෙනවා කාමරය කියන අදහස් සඳහා අඳිනු ලබන කංජ අක්ෂරය. මේක කියවනවා යා කියලා සහ ඔක්කු කියලා. පළවෙනි උදාහරණය හොන්යා. හොන්යා පොත් කඩය. දෙවෙනි එක හෙයා. හෙයා කාමරය. අපි බලමු මේ කංජ අකුරු අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා ඉපදෙනවා කියන අදහස සඳහා අඳිනු ලබන කංජ අක්ෂරය.
මේක කියවනවා උ කියලා සහ සං කියලා. පළවෙනි උදාහරණය උමු. උමු ඉපදෙනවා. දෙවෙනි එක සයිසන්. සයිසන් වාසනාව. අපි බලමු මේ අකුර අඳින්නේ කොහොමද කියලා. අද දවසේ කතා කරන අවසාන kanji අක්ෂරය. මේක නිෂ්පාදනය කියන අදහස් සඳහා දිනු ලබන kanji අක්ෂරය. මේකේ කුණ්‍යමි කියවීමක් නැහැ. ඔන්යමි කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්යමි කියවීම ගියෝ. පළවෙනි උදාහරණය සංගියෝ. සංගියෝ ශේත්‍රය. දෙවෙනි එක ජුගියෝ. ජුගියෝ පාඩම. තුන්වෙනි එක කෝගියෝ. කෝගියෝ නිෂ්පාදනය. අපි බලමු මේ kanji අකුර අඳින්නේ කොහොමද කියලා. මං හිතනවා අද පාඩම ඔයාලට තේරෙන්න ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ kanji පාඩම ඉක්මනටම අරන් එන්නම්. එතකම් මේ kanji අක්ෂර සියල්ල හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.